සුබ දවසක්. ඔන්න ඉතින් අද සුපුරුදු පරිදි උදෙන්ම අපේ වැඩ පිළිවෙල යනවා. අපි වාහනේ යනවා. අපේ රාජකාරිය කරන්න දකුණු කඳවුර. අපි දැන් කොහොම ශක්තිමත් කරන්න කියන එකට තමයි මම දැන් අදහස් කරන්නේ. මම දැක්කා අපේ රණවිරුව අසල සහෝදරය ඇතුළු රණවිරුව ඔක්කොම දකුණු කඳවුරට අපි ශක්තියක් වෙන්නේ කොහොමද කියලා වැඩ පිළිවෙල හදාගෙන යනවා. මමත් මේ ගානක් කල්පනා කරලා ඉඳලා තමයි මේ මෙතින්ට එන්න උත්සාහ කරේ. මොකද ඇත්තම දකුණු කඳවුර අපි ශක්තිමත් කරන්න ඕන. හැබැයි මේ කුහක සජබේ සහ කුහක UMP කාර්යයත් එක්ක අපිට ජීවිතේට වැඩන්ට මේකට එන්න බෑ. වැඩ දන්නේ මිනිසුන්ට එන්න බෑ. ඒක නිසා අපි සංවිධානගත වෙන්න ඕන. අසල සහෝදරයත් එක්ක අපි දැන් ඉදිරියේදී අපි සාකච්ඡා කරමු ජෙනරල් එක්ක සීලම හමුදා නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ක. මොකද පුත්තලම සහ කුරුණෑගල කේන්ද්‍රය කරගෙන වයඹ පළාත් සභාවට අපි වෙනමම සටන් කරන්න, වෙනමම පළාත් සභාව ආක්‍රමණය කරන්න, ඡන්දෙන් පළාත් සභාවට ඇතුල් වෙන්න වැඩපිළිවෙලක් අපි ළඟ තියෙනවා. ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ සහ ඉතාලිය අතර තියෙන සම්බන්ධකම් මම නගර 5ක් යෝජනා කරා මීට ඉස්සල්ලා. ඒවත් එක සාකච්ඡා කරා. හැම මෙහි තියෙන නගර සභාවක්ම පුත්තලමේ නගර සභාවත් එක්ක නගර සභාව එක්ක එකට කල්පිටිය අපි කෙරෝල්ටම ගියා. නමුත් ඒවකට හිටපු කල්පිටියේ නගර සභාවේ පති සභාවේ ලේකම්වරයා ඒකට උවමනාව තිබුණේ මේ ඉතාලිය ටුවර් එකක් යන්න මිසක් ඕක කරන්න නෙමෙයි. නමුත් අපි ලෑස්ති. ඒ වගේම කුරුණෑගල ওই ආසන 12ටම අපිට දෙන්න පුළුවන් නගරාධිපතිලා 12 දෙනෙක් ඉතාලියේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒතොර මම UN එකේ මෙම්බර්. UN එකේ ව්‍යාපාරිකයෝ ඉන්නවා 1800කට ආසන්න ලෝකෙම. හැබැයි හරිල්ලව මනුෂ්‍යලාව ගෙනිහිල්ලා UN එකට ඒ ව්‍යාපාරික ප්‍රජාවේ සභාපතිලා මෙහෙම සම්බන්ධීකරණය කරා. උන් කාලා බීලා ජොලු කරලා ෆොටෝ ගහගෙන ආවා. මට UN එකේ නොමිලේ දෙන්න ලෑස්ති කරා ඔෆිස් එකක්, ටෙලිෆෝන් එකක්, සෙක්‍රටරි කෙනෙක්. ආයේ කියනවා ඔෆිස් එකක්, ටෙලිෆෝන් එකක්, සෙක්‍රටරි කෙනෙක්. මම ඒක ගැන කතා කරන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ස්විස් වලට ආපිලා ආරාධනාවක් මේ ඉල්ලීමක් කරා. මට ඒක ලැබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා පොට්ටුවේ උන් එක්ක ෆොටෝ ගහලා ගියා. ඊට පස්සේ මම ඒ ඉල්ලීම කරපු ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට අරපුවාම එතනදී මාව නැතුව කොන්සල් ජෙනරල් කාර්යාලයෙන් ජිනීවා තියෙන යම්කිසි පුද්ගලයෙකු ඇරියා ඒකට. ඒක මම දැනුවත් වුණා ලංකාවේදී. ඒ පුද්ගලයා ඇවිල්ලා වාඩි වෙලා කතා කරලා සීනි හැඳි 5ක් විතර දාලා කිරිතේ එකක් හදලා දුන්නා. කටේ තියපු ගාම යන්න මම ඒ පනිෂ්මන්ට් එක දීලා ඒ නිලධාරියා වෙලෙව්වා. ඒක කරේ සාගර රත්නායක. ඔහුට වක්‍රව දෙන්න ගිය වැඩේ. හැබැයි ඉතින් රොෂාන් ලෝලා ගැන සාගරලා දන්නේ නැහැ. අපිට කෙලින්න හම්බෙන්නේ නැහැ කාටවත්. අපි මෙච්චර වෙලා කටවහගෙන වුණා මේ පක්ෂයට ආදරේ නිසා. නමුත් අපි පක්ෂයට ආදරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙන්න වැඩ කරනවා නම් අපි ඒකට වැඩ කරනවා. ඒක නිසා අපි ඊළඟ පළාත් සභාවට සංවිධානයේ වෙමු. අනිවාර්යයෙන්ම ඊළඟ පළාත් සභාවට වැඩ කරමු. අපි අලුත් සංවිධානයක් ඇති කරමු. කට්ටියම එක්කහුව වෙමු. දැන් අලුත් විදියට අපි මේක හදමු. සියලු දෙනාටම ජය වේවා. තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. දැන් මේ පළවෙනි වීඩියෝ එකෙන් මේ පටන් ගැනීම තියෙන්නේ. හොඳ ව්‍යාපාරිකයෝ අපිත් එක්ක ඉන්නවා. රණවිරුවෝ ඉන්නවා. එතකොට පළාත් සභාවේ මේ ක්‍රීඩාව දියුණු කරන්නේ කොහොමද? එතකොට මට හැකියාවක් තියෙන සංචාරක ව්‍යාපාර දියුණු කරන්නේ කොහොමද? බෝට්ටු ගෙනල්ලා අලුත් නිර්මාණ ටික කරලා අලුත් විදියට හදලා දීවර කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද? දීවර කර්මාන්තයේ තියෙන හිස්තැන් මොනවාද? ඒක ඇතුළේ තියෙන 30-40000ක ව්‍යාපාර මේ 30-40000ක රැකියා මොනවාද? මේවා අපි කියලා තියෙන නම් බිම පැල කරන්න තියෙන්නේ. අපි මමත් අවුරුදු 30ක අවුරුදු 37ක් ඉතාලියේ 30ක එක්ස්පීරියන්ස් තියෙනවා. ලෝකේ කහටත් නැති සමහර විට. මොකද අපි මුළු ජීවිතේම යන්නේ මොන හරි අලුත් දෙයක් හොයාගන්න. ඒතර මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව අලුත් පුටුවක් නිර්මාණය කරගෙන යනවා මම. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. අපි එක්කව වෙමු. නියම ටීම් එකක් හදමු. රණවිරුවත් එක්ක වෙලා වයඹ පළාත් සභාව සම්පූර්ණම ලංකාවෙම ඉන්න රණවිරුව ටිකයි ව්‍යාපාරිකයෝ ටිකයි. එතකොට
ඉතාලිය ජපානය වගේ රටවල් වල ඔය නගර සභා එක්ක අපිට සම්බන්ධකම් තියෙනවා. මොකද කුරුණෑගල විශේෂයෙන් ඉතාලිය ජපානයත් එක්ක ගනුදෙනු කරනවා. ඉතාලියත් එක්ක පුත්තන් දිස්ත්‍රික්කේ ගනුදෙනු කරනවා. එතකොට මට ඉතාලියේ පාර්ලිමේන්තු එක්ක සම්බන්ධකම් තියෙනවා. වාටිකන් එක්ක සම්බන්ධකම් තියෙනවා. එතකොට අපිට මේ හැම ජාලයක්ම එක්කව කරලා මේ සටන ගෙනියන්න පුළුවන්. අපි අනුන්ට කඩේ ගියා තමයි. නමුත් අපි අපේ දක්ෂකම් ඔය කුහක UMP කාර්යයවත් එහෙම නැත්නම් මේ සජිපේට ගිය කාලකන්නිවත් අපිට එන්න දෙන්නේ නැහැ. මොකද ඔය ඉතාලියේ කවුරු හරි කියනවා නම් රොෂාන් ලෝව් නැතුව අලියාගේ කොඩිය ඒක එතකොට සජිපේත් තිබුණේ නැහනේ. රණවිරු සටන් වලදී කියන්නේ LTT එකට විරුද්ධව සටන් වලදී UMP කොඩිය අරන් ගිය රොෂාන් ලෝව් ඔය ඔක්කොම චණ්ඩි බණ්ඩි ඔය ඔක්කොම අද පයින් ඇවිදින්නේ කොටි ලේබල් ගලවලා දැම්මේ මම. තොර විශේෂයෙන් කතෝලිකයෝ කොටි කිව්වා. කතෝලික කොඩියත් අරන් ගියේ පල්ලියේ අරන් ගියේ මම. ඔය උද්ඝෝෂණ රැස්වීම් ඔය මීටින් හැම දෙයකටම මගේ පිටිපස්ස හැමදාම අලියාගේ කොඩියයි කතෝලික කොඩියයි තිබුණා. මේ දෙකම රැකගත්තේ මම බය නැතුව කියන කවුරු හරි නෑ මමත් එකෙක් කියනවා නම් ඉතාලියේ නෑ මමත් අතන වුණා මමත් මේ විදිහට වැඩසටහන් කරා මමත් කියලා එක UMP කාර්යයවත් ඔය සජිපෙට ගියේ හරක්සික එකෙක්වත් කියනවා නම් අභියෝග කරන ඕන වෙලාවක එන්න. හරි එහෙනම් අපි වැඩ කරන ගමන් මේක කරේ පළවෙනි වීඩියෝ එක සහ පළවෙනි වැඩසටහන මම UN එකේ ඔෆිස් එකත් ආයෙ මට ලබා ගන්න පුළුවන්. ඉතාලියේ ලොකු වැඩ ටිකක් කරන්න පුළුවන්. අපි වයඹ පළාතයි එක්කව කරලා රැකී රස්සා ඇතුව ඒ කියන්නේ දූෂිතයන්ම අපි කියමු අනිවාර්යෙන්ම රටේ පළාතේ නීති හදන්න ඕන. ලෝයස්ලාගේ තියෙන හැම ලෝය කෙනෙක්ගේම ටැක්ස් ගන්න. ඒ කියන්නේ බිලක් කඩලා බදු අය කර ගන්නවා. ටියුෂන් මාස්ටර්ලාගේ බදු අය කර ගන්න ඕන පළාත් සභාවට. ඊළඟට ගියාම ප්‍රයිවට් ડોක්ටර්ස්ලාගේ, ගමේ කට්ටඩියගේ, පොලි මුදලාලිගේ, කළුකඩ කාර්යයගේ විශාල මුදලක් මුම්මන්කොල්ල කරනවා. මේ සියලුම දේ දන්නවා. විශේෂයෙන් ආගමික සිද්ධාස්ථානවල තියෙන මුදල් ෆික්ස් ඩිපොසිට් දාලා තියෙනවා. මේව ඔක්කොම තහනම් කරන්න ඕන. ඔවුන්ට කිසිම පොලියක් දෙන්නේ නැතුව එය ජනතාවගේ බදු ගෙවපු ජනතාවගේ මුදල් තමයි ආයේ බදු අපිම අරගෙන අපිම පොලි ගෙවන්නේ. මෙව ඔක්කොම සංවිධානය කරලා ලස්සන වැඩපිළිවෙලක් කරලා ජනතාවගේ ගත්ත ඡන්දෙට හරි දෙයක් කරන්න අපි ඔක්කොම එක්ක හැම. ජය වේවා රටට ජය වේවා ගේමක් ගහමු.